දැන් අප බලමු වෘත්ත ඡාපයන් නිර්මාණය කිරීමේ දෙවැනි ආකාරය. මෙහිදී මම නිර්මාණය කරගන්නවා මෙන්න මේ ආකාරයේ නිර්මාණය. මෙහිදී මට අවශ්‍ය වෙනවා මෙය සෙන්ටර් පොයින්ට් එක විදිහට තියාගෙන මෙන්න මෙතනින් පටන්ගෙන මෙන්න මේ ආකාරයේ වෘත්ත ඡාපයක් නිර්මාණය කර ගැනීමට ඒ සඳහා මම draw circle මේ arc එකේ ගිහලා start center end කියන ඔප්ෂන් එක select කරගන්න. මෙතනින් අපි start වුණා. ඊළඟට center point එක තමයි මේක center කරගෙන මට මෙන්න මේ ආකාරයේ වෘත්ත ඡාපයක් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ පාද දෙක ඡේදන වන පාද වෘත්ත ඡාපයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විට මම ඒ ක්‍රමය භාවිත කරනවා.